හයි කොහොමද ඔයාලට? අද මම කතා කරන්න හිතුවා කොහොමද ලස්සන පෝට්ෆෝලියෝ එකක් හරියට හදාගන්නේ කියලා. ඒ වගේම අපේ මේ අලුත් channel එකට පොඩි like එකක් දාලා support එකක් දෙන්න කියන ගමන් අපි දැන් යමු වීඩියෝ එකට. අපි දැන් මුලින්ම බලමු අපේ design එකට ගැලපෙන font ටිකක් තෝරගන්නේ කොහොමද කියලා. දැන් මම මේකට පාවිච්චි කරලා තියෙන්නේ sensitive font ටික. එකම font family එක පාවිච්චි කරද්දී unique look එකක් දෙනවා අපේ design එකට. ඔයාලා මේ දැන් screen එක බලන්න පුළුවන්. ඒක හොඳ decent font ටිකක්. ඒ ෆොන්ට් පාවිච්චි කරන සාමාන්‍යයෙන් ඔයගේ ඩිසයින් එකට අමුතු ලුක් එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හරි අපි දැන් ෆොන්ට් ටික අරගෙන ඒ වැඩ ටික කරගෙන ඉවරයි. අපි දැන් බලමු අපේ ඩිසයින් එකෙන් සාමාන්‍ය මොන වගේ කලර් තීම් එකක්ද අපි පාවිච්චි කරන්න ඕනේ කියලා. මට හිතෙනවා මේ ඩිසයින් එක නිකන් තද කලර්ස් පැත්තට යන්න. ඉතින් මම කැමතිම පාටක් තමයි රතු. ඉතින් රතුයි කළුයි ආයි අතරමැද වගේ තියෙන කහ පාට. ඒකින්ද ඒ කලර්ස් තුනම තමයි මම ප්‍රධාන වශයෙන් ගත්තේ. ඒක ඔයාලට කිසිම අදහසක් එන්නේ නැත්නම් ඔයාලට කෙලින් පාවිච්චි කරන්න පුළුවන් හොඳ සයිට් එකක් තමයි කලර් හන්. ඒකනුත් ඔයාලට යුනිට් සහ ලස්සන කලර් පැලට් තෝරගන්න පුළුවන්. එකක් try කරලා බලන්න. දැන් අපේ පෝට්ෆෝලියෝ එකේ කලර්ස් ටිකත් හරි, ෆොන්ට් ටිකත් හරි. දැන් අපිට තියෙන ඊළඟට ඔය පෝට්ෆෝලියෝ එකේ පේජ් ටික plan කරන්න. මම මේ පළවෙනි පේජ් එක පාවිච්චි කරන්නේ ඔය පෝට්ෆෝලියෝ එකේ cover එක ඩිසයින් කරන්න. ඊට පස්සේ මම දෙවෙනි පේජ් එක ගන්නවා ඔය පෝට්ෆෝලියෝ එකේ profile එකට. ඒ කියන්නේ about එකට. ඊට පස්සේ තුන්වෙනි පේජ් එක මම පාවිච්චි කරන්නේ මගේ skill වලට. ඊට පස්සේ මම හතරවෙනි පේජ් එක ගන්න යනවා. ඒ කියන්නේ මගේ පෝට්ෆෝලියෝ එකේ මගේ ප්‍රොජෙක්ට් වලට. ඊට අවසාන පේජ් එක ගන්නවම contact detail වලට. ඒ විදිහට තමයි මගේ පෝට්ෆෝලියෝ එක මම plan කරලා තියෙන්නේ. තව වාට මේකට detail add කරගන්න තියෙනවා නම් පළවෙනි වගේ cover එක design කරලා දෙවෙනි එක වගේ about එක දාන්න. ඊට පස්සේ අවසානට contact detail දාන්න. ඒ pages ටික හැම තියලා තව වාට මැදට වගේ detail මොනවා add කරගන්න තියෙනවා add කරගන්න පුළුවන්. හරි අපි දැන් plan කරගෙන ඒ වැඩ ටික ඔක්කොම කරගෙන ඉවරයි. දැන් බලමු design එක කරගන්නේ කොහොමද කියලා. ඔයාලට දැන් මුලින්ම බලාගන්න පුළුවන් මම දැන් මේකට පාවිච්චි කරන කලර්ස් ටික මම මේ ආර්ට්බෝඩ් එකේ උඩින් තියාගෙන තියෙනවා. ඒතර මම ඩිසයින් එක කරන්න ලේසි වෙන හින්දා. දැන් ඊට පස්සේ මම හිතුවා මගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ කලර් එකට මම බ්ලැක් වගේ දාගන්නවා කියලා. ඒකෙන් මම රෙක්ටැන්ගල් එකක් ඇඳලා බ්ලැක් කලර් එක සිලෙක්ට් කරනවා. බ්ලැක් කලර් එක දෙනවා. ඊට පස්සේ දැන් අපි මාතෘකා පෝට්ෆෝලියෝ එක ගන්න. ඉතින් මම පෝට්ෆෝලියෝ එක ටයිප් කරලා ඒකල ඒකේ සයිස් එක ටිකක් ලොක් කරගෙන ඒකලම ෆොන්ට් එක මම දැන් දෙනවා. ඒකලා දැන් අපි මේ ටෙක්ස්ට් එකක් විදිහට මේක තියෙන්නේ. ඒකල control shift O කියන shortcut එකෙන් මම මේක outline එක කරගත්තා. හරි දැන් ඊට පස්සේ මම දැන් යන්නේ මේක දැන් මේ දිනෝ තිබ්බ පොඩ්ඩක් ඇතයින් අපිට පොඩි ඉෆෙක්ට් එකක් ඔය දාගන්න මම මේ ෆොන්ට් එක පොඩ්ඩක් වෙනස් කරගන්නවා. ඒකල මෙතන මේ තියෙන O අකුර එහෙම මම මේක සෙන්ටර් වගේ වෙන්න ටිකක් පුරට ඇදන් යනවා. ඒකල ඒකම කොපියක් දාගන්නවා දැන් යරට. දැන් ඊට පස්සේ මේ අපේ අකුරු පේලියත් එක මේක දැන් ගන්න සෙන්ටර් කරමු. හරි දැන් ඊට පස්සේ මම මේ විතර ගානට කට් කරගන්න ඕන කියලා වැහෙන විදිහට රෙක්ටැන්ගල් දෙයක් උඩිනුයි යටිනුයි අඳ ගන්නවා. හරි ඊට පස්සේ shift M shortcut එකෙන් shape build tool එකට මම දැන් යනවා. මේ O අකුරු දෙක select කරලා දැන් මේක මේ යට තියෙන කැලේ ටික මම අයින් කරගන්නවා. දැන් මම මේ O අකුරම අනිත් තැන් වලට paste කරගන්නවා. දැන් අපි පෝට්ෆෝලියෝ එකට 아무තු logo එකක් වගේ පොඩි look එකක් ආවනේ. හරි ඒ වගේම තමයි මේ වීඩියෝ ඉවර වෙනකම් බලන්න. මොකද මම අද මේ හදන පෝට්ෆෝලියෝ එක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදිහක් ගැනත් කියනවා. හරි අපි ආයම වීඩියෝ එකට. මේකට මම මෙයාගේ වෙක්ටර් ආර්ට් එකක් ඩවුන්ලෝඩ් කරගත්තා. මේක මම ඩවුන්ලෝඩ් කරේ PVK එකෙන්. ඒකට මම මුලින්ම කරේ PVK එකට ගිහිල්ලා ඒකේ පේපර් කියලා සර්ච් කරා. ඊට පස්සේ මේ වගේ ගොඩ ටෙම්ප්ලේට් බලන්න පුළුවන්. මම මේකෙන් මේ එකක් දෙයක් ඔය තමයි ඩවුන්ලෝඩ් කරේ. හරි ඊට පස්සේ මම දැන් මේකක් මේ විදිහට ඇඩ් කරගන්නවා. එතලා මම මේ කොපිස් තුනක් ගන්නවා. ඒකල මේක මැද තියෙන එක මම උඩටම දා ගන්නවා. ඒකල එක මම කලර් එක රතු පාට වගේ දා ගන්නවා. ඊට පස්සේ මේ වගේ ඒ ATI එකේ තියෙන ටෙක්ස්ට් ටික ඔක්කොම කොපි කරලා මේක උඩින් පේස්ට් කරගන්නවා. ඇඩ් කරගත්තේ මේ රතු පාට කලර් එකක් දීලා තියෙන්නේ. අන් ඒකයි අපි මේ ටෙක්ස්ට් ටිකයි ඔක්කොම සිලෙක්ට් කරලා ආයෙත් අපි යනවා shape build tool එකට. එතකොට මේ ටෙක්ස්ට් ටික ඉතුරු වෙන්න ඉතුරු ඔක්කොම කැලේ ටික අපි අයින් කරගන්නවා. හරි ඊට පස්සේ දැන් අපි ටෙක්ස්ට් ටික ගන්නට අවිල්ලා තියෙනවා. හරි අපි දැන් මේ group එක ඇතුලේ ඉන්නේ. දැන් මේ group එකෙන් අයින් වෙලා දැන් අපි මේ දාගත්ත ඉෆෙක්ට් එකේ මම අර උඩටම දාගන්න කිව්ව එක. අන්න ඒකට background එකේ තියෙන කලර් එක දෙමු. ඊට පස්සේ අපේ මේ ටෙක්ස්ට් එකට මේ වගේ ලස්සන අමුතු ලුක් එකක් ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ දැන් අපි මේ graphic design වලට හදන්නේ. ඒකින්ද මම දැන් Illustrator එකේ මේ screenshot එකක් අරගෙන එකක් මේ විදිහට පැත්තෙන් ඇඩ් කරගන්නවා. ඒකල එකේ භාගයකට වගේ blur එකකුත් දෙනවා. මම ඒකට effect වල blur වලට ගිහිල්ලා මේ radial blur කියලා එකක් තියෙන්නේ. ඒ යමනම් කිව්ව හරියද දන්නේ නැහැ. මම ඒක වල screen එකේ mention කරලා තියන්න. අන්න ඒකෙන් මම blur එකක් දෙනවා. තව මම මේකට PVK එකේ ගිහිල්ලා මේ වගේ image එකක් ආයෙ මේ වගේ effect එකක් කියම download කරගත්තා. ඒ ටික මම මේ විදිහට ඇඩ් කරගන්නවා. දැන් අපි පළවෙනි page එක හදාගෙන ඉවරයි. මේ තියෙන අවසානට අපේ පළවෙනි page එක. හරි අපි දැන් යමු. මම දෙවෙනි page එක හදාගත්ත කොහොමද කියලා බලන්න.
මෙතන නම් මම හැමදේම කතා කරන්නේ නැතුව වැදගත් දේවල් විතරක් කතා කරන්න. මොකද මේ වීඩියෝ මොකක්ද දික්කෙන් හින්දා. දෙවෙනි පේජ් එකේ මම මුලින්ම කරේ මේක ටෙක්ස්ට් එක මුලින්ම ඇඩ් කරගත්තා. ඊට පස්සේ මම බෑග්ග්‍රවුන්ඩ් එකට අර මම කලින් ප්‍රීෆෙක්ට් එකෙන් ඩවුන්ලෝඩ් කරපු ඒ ප්‍රීෆෙක්ට් එක ඇඩ් කරගත්තා. ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එකේ කලර් වෙනස් කරා. එතරම් මම දෙවෙනි පේජ් එක කරේ. මේ තියෙන අවසානට මම හදාගත් දෙවෙනි පේජ් එක. ඉතින් යමු තුන්වෙනි පේජ් එක කොහොමද හදාගත්තේ කියලා බලන්න. මේකෙත් මම මුලින්ම කරේ මම පාවිච්චි කරන ටූල් ටික මගේ ස්කිල් ටික එඩිට් මුලින්ම ටයිප් කරගත්තා. ඊට පස්සේ ඒක පොඩ්ඩක් අර වෙනස් විදිහට පේන්න ඕන හින්දා මේක රතුබල් රෙක්ටැන්ගල් එකක් ඇඳගත්තා. ඊට පස්සේ නිකන් ග්‍රේ කලර් එකක් වගේ බෑග්ග්‍රවුන්ඩ් එකට දුන්නා. එච්චරයි මම තුන්වෙනි පේජ් එක කරේ. මේ ඉතින් මගේ පෝට්ෆෝලියෝ එකේ තුන්වෙනි පේජ් එක. ඊට පස්සේ අපිට බලන්න තියෙන්නේ හතරවෙනි පේජ් එක. හතරවෙනි පේජ් එක කියලා ලොකු වෙනසක් නැහැ. මම මේක දාන්න මම කරපු ඩිසයින් එක. ඒ කියන්නේ පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දාලා තියෙනවා. ඒකල් එකේ ඩිසයින් කියලා කැලේ ටිකක් අරමුතු විදිහට පේන්න ඕන හින්දා පෝස්ට් කියන කැලේ සුදු පාටින් දාලා ඩිසයින් කියන කැලේ රතු පාටින් දානවා. ඒතර පොඩ්ඩක් හයිලයිට් කරලා පේනවනේ ඒක කුවාරෝ. ඒකල මම දැන් කරපු සාම්පල් ටික මේ විදිහට පැත්තෙන් ඇඩ් කරගත්තා. එච්චරයි මම මේ පේජ් එක කරේ. මේ තියෙන්නේ මගේ හතරවෙනි පේජ් එක. ඒකලා දැන් අපි යන් අවසාන පේජ් එක බලන්න. මේ පේජ් එකත් මම මුලින්ම කරේ දැන් මම මේකට ඕන කරන ටෙක්ස්ට් එක මුලින්ම ටයිප් කරගත්තා. ඒ කියන්නේ මෙතන දැන් මේ තියෙන ග්‍රැෆික් ඩිසයින්, බ්‍රෑන්ඩ් ඩිසයින්, ලෝගෝ ඩිසයින් ඔයගේ ස්ටේට් එක මම දැන් ටයිප් කරගත්තා. දැන් මම නම් මොකක් කන්ටැක්ට් කරගන්න පුළුවන් මේ WhatsApp නේ. මේක කන්ටැක්ට් මී කියලා මම දැන් නම්බරේ ඒ සෙට් එක දාගත්තා. ඒක දැන් මම ඉන්න සෝෂල් මීඩියා ලෝගෝ ටික මේ පැත්තෙන් ඇඩ් කරගත්තා. ඊට පස්සේ මම මේකට දැන් මේ ප්‍රධාන විදිහට අර කලින් පළවෙනි පේජ් එක ඇඩ් කරගත්තා වගේම ඒ ඉෆෙක්ට් එක මම මේකට ඇඩ් කරන තියෙනවා. මේ තියෙන්නේ මගේ අවසාන පේජ් එක. ඒ වගේම තමයි දැන් මම මේ අද හදපු පෝට්ෆෝලියෝ එක ඔයාලා ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. හරි. අද දවසේ මම මේ කියන වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. මේ වීඩියෝ තියෙන ප්‍රශ්න අඩුපාඩු නැත්නම් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මතක කරන්න එපා.